සිරිපාදේ පේනවා මෙතනට. ඉතින් මට සිරිපාදේ කන්ද මෙතන ඉඳලා බලන්න පුළුවන්ද කියලා තමයි බැලුවේ. ඊට පස්සේ එදා පෙවුන්නේ නැහැ. නමුත් උදේ මේ සිරිපාදේ කන්ද පේලා තියෙනවා. ඊට පස්සේ මං ගෙදර ආව ගමන් ඇත්තටම මට ටිකක් අස් කරන්න ඕන කියලා හිතුණා. ඉතින් එහෙමම අස් කරන වැඩක් පොඩ්ඩක් පටන් ගත්තා. පොඩ්ඩක් මට ක්ලීන් කරලා දැම්මත් හොඳයි කියලා හිතුණා. මට ෆ්ලවර් බොකේ එකකුත් හම්බුණා මගෙන් ඉගෙන ගත්තු දරුවෙකුගෙන්. ඉතින් ඒකත් ලස්සනට වතුර දාලා පොඩ්ඩක් දූවිලි වගේ තියෙන ඒවා ටිකක් පිහදාලා මම හිතුවා චුට්ටක් සුද්ධ පවිත්‍ර කරලා ගන්නවා කියලා. ඒ වගේම පෝටිකෝ එකේ මගේ මේ ගොඩාක් ආසාවෙන් මම හදන පැලයක් තියෙනවා. මේක මට දුන්නේ කවුමති නංගි. thank you. ඒ වගේම මේ මගේ ලස්සන මල් ටිකට මං හරිම ආසයි. අවුව වැඩි වුණාම මේක මැරෙන හින්දා මම පෝටිකෝ එකට ගත්තා. ඒකෙන් තව පැල ටිකකුත් පැල කරගන්න ඕනේ කියලා හිතුවා. ඒව ටිකක් කරගෙන මේ අපේ ෆිලිට උන හුරතල් වෙන්නමයි මේ බලන්න. එයත් එක්ක යවත් චුට්ට හුරතල් කරලා අද vlog එක ඉවර කරනවා. මම තව දිග vlog එකකින් හම්බ වෙන්නම්. මතක ඇතුව මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන් subscribe කරලා තියන්න, like කරන්න. thank you very much. okay bye.